මට මුලින්ම හම්බෙන්නේ Facebook එකේ. ඉතින් Facebook එකෙන් chat කරලා comment කරලා ඉතින් ගැරස්සේ කෙල්ලෙක් කියලා දැනගත්තට පස්සේ මට ඉතින් කුතුහලයක් තියෙනවා මෙයා කොයි වගේද කියලා බලගන්න. ඊට පස්සේ මම මෙයා ෆොටෝ එකක් කිව්වා. මම ෆොටෝ එක ගන්න ඉතින් ටික දවසක් අරගත්තට පස්සේ මේ ෆොටෝ එක දැක්කට පස්සේ මම නීල දෙනුවන් අතින් නඩවන් ගමන ගල්මට කුල් මත්තේ රක්ත දෙක පුල් පිරුණ එය කුල් ඇඟුම් බුදයි මාසිත්තේ නීල දෙනුවන් අතින් නඩවන් ගමන ගල්මට කුල් මත්තේ රක්ත දෙක පුල් පිරුණ එය කුල් ඇඟුම් බුදයි මාසිත්තේ සුදුරු ප්‍රිය කරු කොමරි නාරිය බෙරුව දැක සිත බැඳුනා. ඊට පස්සේ මුලින්ම අපිට හොඳම යාළුවෝ වගේ තමයි හිටියේ. හොඳම යාළුවෝ වගේ හිටියට හැබැයි වැඩි කල් ඔය විදිහට ඉන්න බැරි වුණා. විශේෂයෙන් මට ඊට පස්සේ වැඩි කල නොගෙන මම ඉක්මනට මගේ තිබිච්ච කැමැත්ත කිව්වා. ඒකට ඒ වගේ මෙයත් හා කිව්වා. ඔය විදිහට අවුරුදු දෙකක් අපි දෙන්න ආදරය කරා. ඊට පස්සේ අපිට වෙන් වෙන්න වුණා. ඒ වෙන්වීමත් තුළ මට ඉන්න උනේ මෙන්න මේ විදිහට. දුක වැඩි නැතේ අඳුලැලි පිරේ ඔබ නැති මොහොතේ සනසුම මගේ ඔබ ගෙන ගියේ ඇයි හොර රහසේ අපි කිය හැම තැනකම අද මං විතරයි. ඒ හැම හීනෙකම මං විතරයි. ඒත් මගේ හැම හීනෙටම එයා එනවා. මට එයා මතක් වෙනවා. හදවත ගැහෙන මොහොතක් පාසා මතකෙට එන්නේ ඔය ඇස් දෙකමයි සමදා. හරියට නොදැනුවත්වම අවුරුද්දයි සතියක් ගෙවිලා ගියා. ඒ අතරේ මට මැසේජ් එකක් ආවා. මම දැනගත්තේ ඔයාගෙන් කියලා. බල හිටියේ නෑ. කෙලින්ම කෝල් එකක් ගත්තා. අර අනේ මම් බලාන උන්නා යලිත් ඔබ එතයි කියා සිනාරන් කෙලුම් සලාලා මගේ සඳ උදා වෙලා පැතු පෙම් පැතුම් ඉහිලා යලපෙන් බබුල ඉදිරිලා පාළුවේ ඉඳගෙන අදටත් මේ වෙනකම් වලිදාගෙන රණ්ඩු වෙවි වෙන් වෙවි දෙන්නත් එකට ඉන්නවා. හැබැයි සදාට වෙන් වෙන්න ගියේ නෑ. එහෙම වෙන්නත් බෑ. මොකද අපි දෙන්නට දෙන්න දන්නවා. අපි දෙන්නට අපි දෙන්න නැතුව වෙන කායකවත් ඉන්න බෑ කියලා. නීල නුවන් නැගේ දිලිසෙන තෝඩු දෙකක් වාගේ මන්දහස මුහුණේ හරියට හැන්නෑවක් වාගේ හෝ කොහෙද යන්නේ? පොඩක් ඉන්න. තාම ඉවර නෑ. දැන් පටන් ගත්තේ. ලම්මාලදමා මෑ දුක කොම ඉවසන්ද ඇඳලා කඳුළු සලා සිතමත් කරන මල් සුවඳ ගැලුවා දොරගලා අද ගැලබීලා විසිබීලා යනකම් හදුගෙනා නුඹ හැඩකාරයි කටකාරයි සොකරියන්න එපා පැණි රස කෑම දිව ගාලා කංසා බොන්න සොඳා සුරලව පේන සප ගාව මාත් හරින්න එපා නුඹ වැතිරීලා උඩු කුරුව සයනේ ඉන්න සුදා කෂද